රුපියල් 350කට දෙන්නෙක්ට උදේ කෑම වෙලක් හදන්න පුළුවන් කියලා දන්නවාද? Cook with Chuti Smart Library එකට ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා. Cook with Chuti channel එකට subtitle එකක් එකතු කරලා Smart Kitchen Library එකක් වෙලා තියෙනවා. හැම රෙසිපි එකක්ම step by step lesson එකක් වගේ ඉගෙන ගන්න පුළුවන්. මේ අපේ budget breakfast menu එකට ඇතුළත් වෙන්නේ පාන්, පොල් සම්බෝල, බිත්තර බැදලා උණු තේ එකක්. දැන් අපි බලමු ඒකට අවශ්‍ය වන ද්‍රව්‍ය මොනවද කියලා. මේ බ්‍රෙක්ෆාස්ට් එක හදන්නේ දෙන්නෙක්ටනේ. ඉතින් පාන් පිටි 4ක් තමයි ගත්තේ. සාමාන්‍ය පාන් ගෙඩියක් ගත්තේ රුපියල් 130ක් වුණා. එතකොට මම පාන් පිටි 4ට දල වශයෙන් ගණන් හැදුවා රුපියල් 36ක් විතර. බිත්තර දෙකක් ගත්තා රුපියල් 70යි. පොල් කෝප්ප භාගයක් ගත්තේ ඒකට මම දල වශයෙන් ගත්තා රුපියල් 70ක්. ඊට පස්සේ පොල් සම්බෝලයට අවශ්‍ය වෙනවනේ ලුණු, කෑලි මිරිස්, දෙහි, ලුණු, තව රසවත් වෙනවා අමු මිරිස් කරලක් විතර දැම්මහම මම ඒකට දල වශයෙන් ගණන් හදාගත්තා රුපියල් 50ක් විතර. එතකොට තේ කොළ, සීනි, කිරිපිටි ගත්ත තේ එකට. ඒකට රුපියල් 90ක් විතර. එතකොට මුළු වියදම 350ක් විතර වුණා. මම දැන් පොල් සම්බෝලේ හදාගන්න යන්නේ. මම අද හදන පොල් සම්බෝලෙට මිරිස් ගල වංගෙඩිය පාවිච්චි කරන්නේ නැහැ. ඉක්මනට හදාගන්න යන්නේ. කෑලි මිරිස් දානවා. ලුණු මම ගම් මිරිස් ටිකකුත් එකතු කරනවා. එතකොට ටිකක් රහ වැඩි. ඕනනම් දාගන්න පුළුවන්. ඒ වගේම අමු මිරිස් කෑලි ටිකකුත් එකතු කරගන්නවා. රසය වැඩි වෙනවා. දැන් හොඳින් සම්බෝලේ අනා ගන්නවා. දැන් සම්බෝලේ හොඳට අනාගෙන තියෙන්නේ. දැන් මම දෙහි ටික දාගන්නවා අන්තිමට. එතකොට රහ තවත් වැඩි වෙනවා. දැන් මම සම්බෝලේ හදලා ඉවරයි. දැන් මේ පේන්නේ අතින් අනලා ගත්ත සම්බෝලේ. බලන්නකෝ ගලේ ඇඹරුවායි මංගෙඩියේ දාලා කෙටුවයි කියලා වෙනසක් නෑ නේද කියලා. ඊගාවට අපි බිත්තර බැද ගන්න යන්නේ. බිත්තරේ බැදගෙන ඉවරයි. බලන්නකො බිත්තර කහමදේ පාටත් එක්ක කහමදේ කැඩිලා නෑ. ලස්සෙන්ට තියෙනවනේ. ඊළඟට දැන් මම අනිත් දෙවනි බිත්තරෙත් බැද ගන්න යනවා. දැන් බිත්තරේ තව රසවත් කරන්න ගම් මිරිස් ටිකක් දානවා. පස්සේ ලුණු කුඩු ටිකකුත් තිහ ගන්නවා. දැන් අපි ඊගාවට පාන් ටික ටෝස් කරගන්නවා. අනිත් පාන් පෙත්තේ බටර් ටිකක් ගා ගන්නවා දෙපැත්තෙම. මේ ටෝස්ටර් එකට මේ සාමාන්‍ය පාන් පෙතිනේ චුට්ටක් ලොකු වැඩි. අපි ඒක දාලා අපි පස්සේ පොඩ්ඩක් කපලා ගමු. පාන් ටික ටෝස් කරගෙන ඉවරයි. මම මේ normal පාන්නේ ගත්තේ. දැන් ඒක ටෝස්ටර් එකට වැඩිය ටිකක් දිග හින්දා මම ඒකේ වැඩි කොටස කපනවා. ඔයගලට සෑන්ඩ්විච් බ්‍රෙඩ් ගන්නත් පුළුවන්. එතකොට ටිකක් වියදම වැඩි වෙනවා.
මම දැන් ඊගාව පාන් පෙති දෙක බටර් ගහන්න නැතුව ටෝස්ට් කරගන්න යන්නේ. පාන් එක හොඳට ටෝස්ට් වෙලා තියෙන්නේ කර කර ගාලා බිත්තරයි සම්බෝලත් එක්ක හොඳට කන්න පුළුවන්. දැන් මම හදාගත්ත බ්‍රෙක්ෆාස්ට් එක රස විඳින්න යන්නේ. ඉතින් මට මේ හදාගත්ත උණු කේක